බලන්නකෝ අපි උඩටම නගින්න යන්නේ. උඩට නැගගෙන කාන්තාරයක්. කොළ පාටට තනකොළ වගේ ගසුත් වැවිලා තියෙනවා. අතරින් පතර. හැබැයි ඉතින් පිපාසයට ජල පොදක් බොන්න දාවිත් ස්වභාවික දිය ඇලි තියලා තියෙන හැටි බලන්නකෝ මේ කාන්තාරේ. වව්. හරිම රසයි. ගිනි ගහන රසණයක් මේ පළාතේ තියෙන්නේ. අතනින් තද ඩෙඩ් සී කියන්නේ මේිට ටිකක් එහාට ඈතට වෙන්න පේනවා ඇති ඩෙඩ් සී. දිය දෝතක්වත් බොන්න බැරි මල මුහුදේ ඒ වගේම මේ ස්ථානයේදී ස්වභාවිකව දලාගෙන ඉන දිය දහරාව. ඔය කාන්තාරේ තියෙන දිය උල්පතක් ඔයාලට හිතා ගන්න පුළුවන්ද? මට නම් හොඳටම මහන්සි මේ කඳු අතරින් නැගලා දාවිත් රජතුමා මේ එංගෙඩි වල කොහොම සාවුල්ට බය හැංගිලා හිටියද දන්නේ නැහැ. හරිම කාන්තාරයක්. හැබැයි කාන්තාරෙ මැද ශේම භූමියක් වගේ තමයි මේ එංගෙඩි කියන්නේ. එංගෙඩි. ඔබ අහලත් ඇති, අහලා නැතුවත් ඇති. දාවිත් රජතුමා කරක් ගහපු පැත්තක් තමයි. බලන්නකෝ. හිතන්න පුළුවන්ද මේක විශ්වාස කරන්න පුළුවන් දෙයක්ද? දැන් අපේ වගේ රටවල් වල නම් දිය ඇල්ලක් කියන්නේ මහ ලොකු දෙයක් නෙමෙයි. ගස් කොළන් මේ වනාන්තර තියෙන ASCII දිය ඇලු තියෙන එක. නමුත් මේ ගිනි ගහන බලන්න මේ වටපිටාව දූවිලි කාන්තාරයක්. කාන්තාරයක් මැද වටේටම කාන්තාරේ. මේ කාන්තාරේ මැද ස්වභාවික ජල උල්පතක්. වතුර ගෙනල්ලා දාපු එකක් නන් නෙවෙයි. ස්වභාවික ජල උල්පතක්. ආම් බලන්නකෝ. පුංචි පැංචු දියබුම් ගහන හැටි. දැන් මේ උඩින් නැගගෙන අපි එනවා. දාවිත් රජතුමත් මේ විදිහට වෙන්නේ නැති මේවා හොයාගන්න ඇත්තේ. එතුමත් පිපාසයට දිය මේ උල්පත් වලින් අනිවාර්යෙන් බොන්න ඇති. බලන්නකෝ. ජලය ගලාගෙන යන අපූර්ව හරියට මන් නුවර ගියා වගේ. මේ වතුර නිල් කැටයට තියෙන මේ වතුර ටික සීතලට නිල් කැටයට තියෙන මේ වතුර පොද මාව නිකන් කුල්මත් කරනවා. වව්. මේ කාන්තාරි මැදින් දාවිත්ගේ දිය ඇල්ල එංගෙඩි වල ගලාගෙන යන ලස්සන අපූර්ව Shalom from Israel. Hi. ඔන්න අපි ආවා පොරොන්දුනා වගේම ලස්සන සුන්දර ස්ථානයකට. ඔයගලන්ට පේනව නේද? මේ ජල ධාරාවල් කොහින්ද ගලාගෙන ඉන්නේ කියලා. උඩට සෑහෙන ඉහළට නගින්න තියෙනවා. ඒත් අපි එච්චර උඩට ගියේ නෑ. මොකද මහ දවල් මේ කාන්තාරේ එච්චර උඩට නගිනවා කියන එකත් අපිට රිස්ක් එකක්. ඒ නිසා අපි හිතුවා මෙතෙන්ට වෙනකම් ගියොත් ඇති කියලා. ඔන්න බලන්න දාවිත් රජතුමා කාන්තාරේ ඉන්නකොට පිපාසය සංසිඳවා ගත්ත එංගෙඩි වල දියල් ඊශ්‍රායලයේ එංගෙඩි කියලා වතුර බෝතල් තියෙනවා. ඒ වතුර බෝතල් වලට වතුර පුරවන්නේ මෙන්න මේ එංගෙඩි කියන මල මුහුද ආශ්‍රිතව තියෙන මේ දිය ඇල්ලෙන් තමයි. ඕම් බලන්න. දිය ඇල්ල. සීතලයි.
ඇත්තටම මේ වතුරට බැස්සාම පුදුම සීතලක්. අයිස් කැටේ වගේ. සමහරලාට ඕගලන්ට විශ්වාස කරන්නත් බැරුව ඇති. ඒකට හේතුව තමයි මේ වටේටම තියෙන්නේ කාන්තාරය. පුදුම රස්නයක්, ගිනි ගහන රස්නයක්. එච්චර තද රස්නෙක මේ ජලාශයෙන් එන වතුර සීතලම සීතලයි. මේවා පොත් කියවලා නෙවෙයි. එහෙම නැත්තම් අන්තර්ජාලයට ගිහිල්ලා හොයලත් නෙවෙයි. මේ වතුර වලට බැහැලා මේ වතුර ස්පර්ශ කරලා තමයි ඔයාලට කියන්නේ. ඉතින් මේකට නම දාලා තියෙන්නේ ඩේවිඩ් වෝටර්ෆෝල්ස් කියලා. එන්ගෙඩිවල තියෙන්නේ. ඒකට හේතුව තමයි දාවිත් රජතුමාව සිහිපත් වෙන්නත් එක්ක. දාවිත් රජතුමා මේ අවට සැරිසරලා තියෙනවා. මේ ජලාශ වලින් වතුර බීලා ඒ වගේම ඔබ කියවලා බලන්න 1 සාමුවෙල් 23 24 දිගටම පරිච්ඡේද. ඒ පරිච්ඡේදවල සඳහන් වෙනවා දාවිත් රජතුමා සැඟවෙලා සිටිය ගුහාවල් මේ එන්ගෙඩි ආශ්‍රිතව තමයි තියෙන්නේ. ඒ සාවුල් රජතුමාට වසන් වෙලා තමයි සැඟවිලා හිටියේ. බය කියලා ඉතින් අපිට කියන්න බෑ. දාවිත් රජතුමාගේ චරිතය ගැන හිතනකොට කොහොම වුණත් එක්තරා විශේෂ අවස්ථාවක් ඔබ දන්නවා. දාවිත් රජතුමා සාවුල් රජතුමාගේ ජීවිතය එයාව ජීවිතක්ෂයට පත් කරන්න තිබියදී පුළුවන්කම තිබුණත් එතුමා විසින් දාවිත් රජතුමා විසින් සාවුල් රජතුමාට ජීවිත දානය දුන්නා. අන්නේ ගුහාව තියෙන්නේ මේ ආශ්‍රිතවම තමයි. ඉතින් අපි මේ හැමතැනම ඇවිද්දා. තව ටිකක් මේ වීඩියෝ එක රස විඳින්නකෝ, බලන්නකෝ. මේවා හුඟක් වටිනා දර්ශන. මේ තැන්වල තමයි සාවුල් රජතුමා දාවිත් රජතුමා සැරිසරලා තියෙන්නේ. ඩේවිඩ්ස් වෝටර්ෆෝල්. එහෙම නැත්නම් ඩේවිඩ් ස්ප්‍රින්ග්. දාවිත් රජතුමාගේ ජල උල්පත්. මේ බලන්න කොච්චර සොඳුරු පරිසරයකද දාවිත් රජතුමා සැඟවි ඉඳලා තියෙන්නේ. දන්නවද? මේ වගේ ගෝන්නු ඇතුළු තව දඩයන් කරලා කෑමට හැකි විදිහේ සතුන් ඉඳලා තියෙනවා. ඒ සතුන්ගේ පින්තූර එහෙම අපි හැම දෙයක්ම එන අතරතුර දැක්කා. සවස් කාලේදී සත්තු එළියටත් බහිනවලු. ඉතින් ටිකක් පරිස්සම්කාරී වෙන්න කියලාත් කිව්වා. මේක නිකන් කාන්තාරයක් වුණාට වනාන්තරවල ගති ලක්ෂණක් තියෙනවා. ඒ කියන්නේ සත්තු, ගෝන්නු ඒ වගේ විවිධ අර මරාගෙන කන හැකියාව තියෙන සත්තු ඉඳලා තියෙනවා සහ දැනටත් ඉන්නවලු. එතකොට දාවිත් රජතුමා කියන්නේ හොඳ දඩයක්කාරයෙකුත් එක්කනේ. ඒකට මං හේතුව කියන්නේ දාවිත් රජතුමා බැටළු බරාගත්ත එඬේරෙක් හැටියට දාවිත් රජතුමාට ඔය දඩයන් කරන්නත් හොඳ හැකියාවක් තියෙනවා. මොකද බැටළු බලා ගන්නත් ආරක්ෂා කරන්නත් වෘකයන්ගෙන් ආරක්ෂා කරන්න ඔහු කොච්චර දක්ෂද කියලා අපි හැමෝම දන්නවනේ. ගෝලියත්වත් බිමහෙලපු දාවිත් ඉතින් මේ ආශ්‍රිතව ඉන්න සත්තුන්ව එහෙම මරාගෙන අනිවාර්යෙන් කන්න කෑමට ගන්න ඇති. ඒ වගේම මේ ජලාශ වලින් වතුර බීලා පිපාසය සංසිඳවගෙන මේ ආශ්‍රිතව ඔහු ජීවත් වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බයිබලය කියවනකොට මේ හැම දෙයක්ම සිහිපත් කරගන්න පුළුවන්. ඒ වගේම මේ සියලු දේවල් සත්‍ය බව වටහා ගන්න පුළුවන්. මේක නිකන් ඇවිදින බයිබලයක් වගේ. මේ හැමතැනම අවදිනකොට ඒ ලියලා තියෙන හැම දෙයක්ම අපිට මේ තැන්වලදී දකින්න තියෙනවා. එහෙමනම් මේ හරිය ජීවත් වෙලා තියෙනකොට ඒ ආශ්‍රිතව හැම දෙයක්ම දාවිත් රජතුමාට ලබා ගන්නට හැකියාවක් ඇති වෙලා තියෙනවා. ඒක තමයි දාවිත් රජතුමාව සිහිපත් වෙන්න මේකට ඩේවිඩ්ස් වෝටර්ෆෝල්. ඒ කියන්නේ දාවිත් රජතුමාගේ
දිය ඇල්ල. එහෙම නැත්නම් ඩේවිඩ්ස් ස්ප්‍රින්ග් දාවිත රජතුමාගේ දිය උල්පත් කියලා නම තියලම තියෙන්නේ. එංගෙඩි වලට ආවහම මේ වගේ ලස්සන සුන්දර දිය ඇල්ල ඔයගලන්ට නරඹන්න පුළුවන්. මේක උඩටම ඇදීගෙන යනවා. ඉතින් අපි එච්චර උඩට ගියේ නෑ. නමුත් හරිම සුන්දර පරිසරයක්. කාන්තාරයක් වුණත් දිය ඇල්ලත් එක්ක එකතු කරන්නේ තවත් සුන්දර කමක්. මගේ ඊළඟ වීඩියෝ එකෙන් දාවිත් රජතුමා ඇවිද ගිය තැන්, දාවිත් රජතුමා සැඟවුණු ගුහාවල්, ඒ ආශ්‍රිත ප්‍රදේශ ඔබට බලා ගන්න පුළුවන්. ඒ නිසා ඉතා ඉක්මනින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් ඉන්නවා නම් channel එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම ඔබට අවශ්‍ය දෙයක් තියෙනවා නම් කමෙන්ට් එකක් තියන්නත් අමතක කරන්න එපා. channel එකට like එකක්, කමෙන්ට් එකක් තියලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ගිහින් එන්නම් ඔබට සුබ දවසක්. යේසු පිහිටයි. David Falls!